මං අද මේ වීඩියෝෙන් හිතන් ඉන්නේ ඔයාලට මගේ බයිසිකලේ රිපෙයාර් කරන විදිය පෙන්වන්න. දැනට නම් ඉතින් බයිසිකලේ මෙන්න මේ තත්ත්වයෙන් තමයි තියෙන්නේ. මඩ කුණු දූවිලි වගේ දේවල් නම් සෑහෙන්න බයිසිකලේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි සර්විස් කරන්න අරන් යමු. ඉතින් මම බයිසිකලේ රිපෙයාර් කරන්න අපේ ගේ ඇතුළේම තැනක් තමයි මම තෝරගත්තේ. ඉතින් දැන් මම ගේ ඇතුළේනේ මේ බයිසිකලේ රිපෙයාර් කරන්න දාගත්තේ. ගේ ඇතුළේ ඉතින් කරන්න ගියන් පස්සේ සාමාන්‍යයෙන් ඔයිල් අනම්මනම් කුණු එහෙම වැටෙන නිසා මම මුලින්ම කරේ බිමට රෙදි කෑලි ටිකක් දාගත්ත එක. ඉතින් මුලින්ම අපි අපේ බයිසිකලේ රිපෙයාර් කරන්න ඕන කරන දේවල් ටික ගේමු. ඉතින් මම මෙන්න මේ දේවල් ටික තමයි ගෙනාවේ. මෙතනින් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් කාර් වොෂ් කරන්න පාවිච්චි කරන එක. දැන් මේ බෝතලේ ගෙන තියෙන මැස්ස මරන්නද? නෑ මැස්ස මරන්න නෙමෙයි. මේකට තමයි මම කාර් වොෂ් එකේ බෝතලෙකින් තියෙන දේවල් ටික දාලා බයිසිකලේ පීදාන්න තියාගෙන ඉන්නේ. ඉතින් මේ තියෙන ඔයිල් බෝතලේ, මේ තියෙන ඔයිල් බෝතලේ, මේ තියෙන අවශ්‍ය වෙන තව පොඩි දේවල් ටික. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. තාමත් channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe කියන බටන් එක click කරලා තියාගන්න. බයිසිකලේ පොඩ්ඩක් ඔයිල් කරන්න ගත්තා. ඒ කියන්නේ අර අවුටර්ස් එහෙම ගලවලා ඒවයි ඇතුලේ අර පොඩ්ඩක් ඔයිල් දාලා එහෙම මේව කරා. තව බයිසිකලේ බොඩි එකෙත් මං පොඩ්ඩක් ඔයිල් එහෙම මෙහෙන් ගෑවා. ඒකෙන් අර අමුතු ලස්සනක් එනවනේ. ඒක නිසා තමයි මම මේ විදිහට කරේ. දැන් ඉතින් පීදාලා ඉවරුණාන් පස්සේ පොඩ්ඩක් තෙත ගතිය තියෙනවා. මම ඒක වේලෙන්නත් එක්ක එහෙමම තියෙන්න ඇරියා. තියෙන්න ඇරිලා ඉතින් ආවා තේ එකක් බොන්න. ඉතින් ඔයාලට පේනවනේ මේ කවුද එන්නේ කියලා. මෙයාට හොරා ගෙදර බිස්කට් එකක් කනවා කියන්න බොරු. කොහොමද ඉතින් කොල්ල ගැම්මට ඉන්න හැටි? Stop it. Get some help. ඔක්කොම ටික හය කරලා ඉවරනන් පස්සේ පොඩ්ඩක් ටෙස්ට් රයිඩ් එකක් දාලා බැලුවා. ඉතින් ඔන්න ඔය වීඩියෝ ක්ලිප් එක ගන්න ගිහලා බොහොම අමාරුවෙන් තමයි මම ෆෝන් එක බේරගත්තේ. ෆෝන් එකේ ගාවටම ගිහිල්ලා තමයි නැවතුනේ. හිතුවා වගේම හැබැයි වීඩියෝ එක ආවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද අරන් ආවේ මගේ බයිසිකලේ රිපෙයාර් කරන්න කොහොමද කියලා. ඔයා අලුතෙන්ම නම් අපේ channel එකට join උනේ. පල්ලෙහා තියෙන subscribe කියන බටන් එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ ගැන හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.